සුබ දවසක් ඔයාලා හැමෝටම. ශරීර ස්කන්ධ දර්ශකය කියන්නේ අපිට ඉතාමත්ම වැදගත් වෙන මිනුම් ක්‍රමයක්. ශරීර ස්කන්ධ දර්ශකය කියන්නේ මොකක්ද? ඒ මැනගන්නේ කොහොමද? ඔබගේ ශරීර ස්කන්ධ දර්ශකය අඩුද වැඩිද? ඒ පිළිබඳව පුංචි දැනුම් බිඳක් ඔබ හමුවේ තබන්න තමයි අද මගේ මේ සූදානම. ශරීර ස්කන්ධ දර්ශකය කියලා කියන්නේ ඔබගේ සිරුරේ බර මට්ටම සෞඛ්‍ය සම්පන්න ලෙස පවතින්නේද යන්න දැනගන්න ඔබේ උසට සරිලන බර මැනීමේ ක්‍රමයක්. වැඩිහිටියෙකුගේ බර අපි සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් වලින් ගන්නවා. ඊට පස්සේ ඔබගේ උස වර්ග මීටර ගණනින් බෙදලා ශරීර ස්කන්ධ දර්ශකය අපිට ගණනය කරන්න පුළුවන්. ඊළඟට තව උදාහරණයක් බලන්න කියලා කියනවා. ඔයාලට පුළුවන් මේ උදාහරණයක් හදලා ඒක තේරුම් ගන්න හරි පිළිතුරක් එනවද කියලා බලන්න. අපි ඉතින් මේකත් හදලා බලමුකෝ. අපි දැන් මේ ආපු පිළිතුර සසදා බලමු. දැන් බලන්නකෝ අපිට ආපු පිළිතුර තමයි 23.15. 23.15 කියන අගේ තියෙන්න ඕනේ කොතනද කියලා අපි වගුවේ බැලුවොත් ඔබට පේනවා දෙවනි තීරුවේ තමයි. ඒ කියන්නේ 18.5 24.9 අතර තමයි ඔහුගේ පිළිතුර වෙත් තියෙන්නේ. ඒ කියන්නේ normal range. ඒ කියන්නේ ඔහුගේ ඉසට සරිලන බරක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රශ්නයක් නැහැ. දැන් ඔයාලා කරපු අභ්‍යාස ටිකත් එක්ක වගුවකුත් මන් දීලා තියෙනවානේ. ඒ chart එකත් එක්ක සසඳලා ඔයාලට පුළුවන් ආපු පිළිතුර තියෙන්නේ normal range ද, obesity, underweight, overweight නේද? ඔයාලා ඉන්නේ කොයි තැනද කියලා හොයාගන්න පුළුවන් නේද දැන්? BMI අගයට බලපාන සාධක ගත්තොත් ජානමය සාධක, ඒ වගේම ඔබගේ ජීවන රටාවේ වෙනස්කම්, මානසික හේතුන්, ඔබගේ ආර්ථික තත්ත්වය, ඒ වගේ හේතු අපිට ගන්න පුළුවන්. ස්ථූලතාවය අපි කවුරුත් දන්නවනේ. ශරීර ස්කන්ධ දර්ශකය මීටරයට කිලෝග්‍රෑම් 30ක් හරි ඊට වැඩි නම් අපි සාමාන්‍යයෙන් ස්ථූලයි කියලා සැලකනවා. සාමාන්‍යයෙන් එහෙම අගයක් ගන්න කට්ටියට දියවැඩියාව හා හෘද රෝග වැනි තත්ත්වයන් ඇතිවීමට ගොඩක් බලපාන තියෙනවා. වැඩි වශයෙන් ව්‍යායාම වල නිරත වෙලා නිවැරදි ආහාර රටාවක් අනුගමනය කරාම අපිට පුළුවන් මේ ශරීරයේ බර අඩු කරගන්න. තවත් ක්‍රමයක් කියලා දෙන්න තමයි මම මේ හදන්නේ. ඔයාලට පුළුවන් ඔයාලගේ ඉනේ වට ප්‍රමාණය මනින්න. අපි බලමුකෝ ඒකෙන් මොකද වෙන්නේ කියලා. මං හිතනවා මේ chart එක නම් ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා. දැන් ඔයාලගේ ඉන මැනලා ඒක අඟල් වලින් හරි සෙන්ටිමීටර් වලින් හරි බලන්න. excellent නම් කොයි වගේද? too high. වැඩි නම් කොයි වගේ අගයක් දෙන්නේ? සාමාන්‍ය මධ්‍යස්ථ අගයක් කොහොමද දෙන්නේ කියලා මේ chart එක බලුවම ඔයාලට තේරුම් ගන්න පුළුවන්. ස්ථූලතාවයත් එක්ක ඔයාලට හැදෙන්න පුළුවන් රෝග තත්ත්ව ගත්තොත් high blood pressure, නැත්නම් අපි කියන hypertension, cholesterol level එක වැඩි වෙන එක. ඊට පස්සේ අපිට high blood sugar, එහෙම නැත්නම් අපි දියවැඩියාව කියලා කියනවා. ඊට පස්සේ ගොඩක් රෝග තත්ත්වවලට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා අපි හැමෝම සෞඛ්‍යමත් ජීවිතයක් පවත්වා ගන්න නම් අපේ BMI අගය ගැන සැලකිලිමත් වෙලා අපි උසට සරිලන බරක් තියාගන්න නිතරම උත්සාහ කරන්න ඕනේ. මේ චූටි පණිවිඩය දෙන්න තමයි මට උවමනාවක් තිබුණේ. මං හිතනවා අදී නම් ඔයාලත් ඔයාලගේ BMI එක ගැන සැලකිලිමත් වෙයි කියලා. අපි එහෙනම් අදට සමුගන්නවා.